හයි ළමයි ඔයාලට කොහමද? ඉතින් අද අවුව තියෙන දවසක් මම ලෑස්ති වෙලා මේ කොහෙද යන්නේ කියලා ඔයාලා බලන්න ඇති. හරි. මොකද වැඩ කැලියොන්න. ඉතින් මම යන්නේ ඇවිදගෙන මියුසියම් එකක් බලන්න. මම ගියේ මියුසියම්දී කාබොන්ලි ජැක් ශිරා. ඉතින් මේ තියෙන්නේ මෙට්‍රෝ ලයින් 6 යද්දී අපිට හම්බෙන දසුන අයිෆල් ටවර් එක. හරි ලස්සන view එකක් මේක. මට මෙට්‍රෝ ලයින් එක නෙමෙයි මෙට්‍රෝ ස්ටේෂන් එක මතක නැහැ. ඉතින් මියුසියම් එක තියෙන්නේ අයිෆල් ටවර් එක කිට්ටුව. ඉතින් පයින් ඇවිත් යන්න පුළුවන්. ඉතින් මේ යද්දී අපිට හම්බ වෙනවා අයිෆල් එක ළඟ තියෙන එක දේවල් කියන්නේ painting example. painting මම පහු කරේ මට හම්බුනේ මේක විතරයි යද්දී. එතෙන්ටත් පොඩ්ඩක් ඔළුව දාලා ගියේ. ඉතින් ලොකු ගාණක් නෑ මම හිතන්නේ යුරෝ 20ක් ඒ වගේ ගාණක් වෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ මියුසියම් එකේ එන්ට්‍රන්ස් එකකින් පස්සේ අපිට මුලින්ම හම්බෙන කොටස් ටික. මේ ගැන කතා කරොත් ඉතින් guys මේ මියුසියම් එක ගැන කතා කරොත් මේ මියුසියම් එක ජැක් ශිරාක් මහත්මයා විසින් මෙහෙවන ලද ජීන් නුවෙල් මහත්මිය විසින් සිදු කරන ලද ව්‍යාපෘතියක්. මේක කලින් පැරිස් වල තිබ්බ කලාත්මක මියුසියම්, ඒ කියන්නේ ආර්ට් මියුසියම් එකේ තිබ්ච දේවල් තමයි මේ මියුසියම් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ 2006 වර්ෂයේ. මේකේ තියෙන්නේ ගොඩක් වෙලාවට ඒෂියන්, ඒ වගේම ඔෂේනියාවේ, ඒ වගේම ඇෆ්‍රිකන්, ඒ වගේම ඇමරිකන් කලා හා ශිෂ්ටාචාරයන් සම්බන්ධ දේවල් තමයි මේ මියුසියම් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේගොල්ලෝ කොහොමද ඒ කියන්නේ පරම්පරාවෙන් කොහොමද ඒ දේවල් යූස් කරේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ඇඳුම්, මේවලන්, සංස්කෘතිකාංග, එතකොට අර තොවිල් ඒ වගේ කියන්නේ අපේ ලංකාවේ වගේ මේ සීය බලන්න එතන ඇවිල්ලා චිත්‍ර අඳිනවා. ඒ වගේ හරි කලාත්මකට ලැබි අයට මේ මියුසියම් එක වටිනවා. ඇත්තම කිව්වා. ඒ කියන්නේ ඉස්සර ගෝත්‍රවල අපි දැකලා තියෙන ඇමසන් අපි ෆිල්ම් එකේම දකින්නේ ඒවවල සවුන්ඩ්ස් එහෙම කොහොමද සවුන්ඩ්ස් ඒකවල කියන්නේ ගෝත්‍රික සමාජයේ ශබ්ද හදන්නේ කොහොමද? එතකොට ඒගොල්ලෝ අඳින ඇඳුම්, වෙස් මුහුණු හැම දෙයක්ම මේ මියුසියම් එක ඇතුලේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ වෙස් මුහුණක්. ඉතින් බලන්න ඒක කොහොමද ඒගොල්ලෝ අර පාට මික්ස් කරලා තියෙන පාට ඒ කියන්නේ ඒව හරි ඉතින් ගොඩක් පරණයි. ඉතින් 2006 වර්ෂයේ 2006 වර්ෂයෙන් පස්සේ මේ මියුසියම් එකට තමා ගොඩම ප්‍රමාණයක් සංචාරකයන් පැමිණෙන්නේ ෆ්‍රාන්ස් වල. මේ තියෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ඒ කියන්නේ ආභරණ ටික. ඉතින් ඒ ආභරණ බලන්න සමහර දේවල් තියෙනවා සිප්පි කටු වලින්. මේ තියෙන්නේ ඒගොල්ලෝ අර සවුන්ඩ්ස් ඒ කියන්නේ ගෝත්‍රවල එක එක නැටුම් වල ඒගොල්ලන්ගේ සංස්කෘතික අංගයන් වලට ශබ්දය පාවිච්චි කරන එක එක දේවල් උපකරණ කිව්වොත් මං හරි. අනිත් එක බලන්න මේ දේවල් වල තියෙන කලර් එක පාට. ඒ වගේම guys ඔයගලන්ට මේ වීඩියෝස් වල ඔයගලන්ට අහන්න පුළුවන් ඒගොල්ලෝ ඒ ගෝත්‍රවල යූස් කරපු ඒ කියන්නේ කවි ඒ වගේ දේවල් ඔයගලන්ට අහන්න පුළුවන් ඒ ශබ්ද නම් ඒ හැමදේම. ඉතින් අපිත් ඒ යුගයට ගියා වගේ තමයි මේ මියුසියම් එකට ගියාම අපිට තේරෙන්නේ. ඇත්තට සමහර තැන් එක් සමහර වෙස්මුණු වල තියෙනවා ඇත්ත දත් ඒ වගේ හරි ඒ ගෝත්‍රවල තිබ්බ දේවල් අපිට අපේ ඇහෙන් අපේ සජීවී ඇහෙන් අපිට බලන්න පුළුවන් සජීවී. ඉතින් මේ තියෙන මේ මැප් එක කොහොමද ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟට යන්නේ මේ මියුසියම් එකේ තියෙන තවත්
ලස්සන තැනකට. මේ තියෙන්නේ මෙඩිටේෂන් තැන. බලන්න කට්ටිය එතන හරි රිලැක්ස්ව ඉන්නේ. ඉතින් මේ වගේ තැනක් තියෙන එකත් වටිනා මියුසියම් එකක. ඒ වගේම ලංකාවේ නාමය තියෙන දේවලුත් මේ මියුසියම් එකේ තියෙන. ඒව දැක්කම හරි සතුටුයි. මේ තියෙන විස්මුහුණු ශ්‍රී ලංකා. ඒව දැක්කම හරි සතුටුයි. අපි මෙහි ජීවත් වෙද්දී ඉතින් අපේ රටේ දේවලුත් මෙහි තියනානේ කියලා. ඒ හැඟීම එනවා. ඉතින් බුදු පිළිම ඒ වගේ ඉතින් හරි ලස්සන මියුසියම් එකක්. මම හරි කැමති කලාවට හා ඒ ශිෂ්ටාචාරයන්ට ඒ වගේ දේවල්ට ලැබි කෙනෙකුට මේ මියුසියම් එක ගොඩාක් වටිනවා. ඒ වගේම guys මේ මියුසියම් එකේ තව සිග්ගන්නාසුළු ස්ථානයක් මේක. හරිම කලර්ෆුල්. මාරම ලස්සනයි. ඒ ඇඳුම් හැබැයි ඩෙකොරේට් කරලා තියෙන විදිහ කියන්නේ ඒ දැන් මේ ඔයගලන්ට වීඩියෝ එකේ තියෙනට වඩා ඒක ගොඩක් ලොකුයි. ඇත්තම කියනවා නම් ඒ මාරම ලස්සන මියුසියම් එකේ තියෙන ගොඩක් ලස්සන තැනක් කිව්වොත් මම හිතන්නේ. ඉතින් guys අදට මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ගෙන් සමුගන්නවා. තවත් වීඩියෝ අරගෙන මම ඔයගොල්ලෝ ගාවට එන්නම් ෆ්‍රාන්ස් තියෙන ලස්සන තැන් අරගෙන. තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයගලන්ගේ හමුවට එන්නම්. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මම යනවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම. ඒ වගේම travel with Tashi කියන YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම. සුබ දවසක්. ආයි දවසක අපි හමු වෙනවා. Thank you.